ආයිබෝ අද අපේ කතාව තියෙන්නේ මුදල අමාත්‍යාංශ ලේකම් අලුත් ලේකම් නව ලේකම් දුමින්ද හුළංගමුව නෙමෙයි හර්ෂණ සූරියප්පරම ගැන. දුමින්ද හුළංගමුව කියවුණේයි කියලා හිතන්න එපා. ඒක පුරුද්දට කියුණේ. මොකද මුදල අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් වෙන්න නියමිතව හිටියේ ඇත්තම දුමින්ද හුළංගමුව තමයි. හැබැයි ඒකට පාර්ලිමේන්තුවේ හර්ෂද සිල්වා ඇතුළු ගොඩක් ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනය වෙන්න වාමාංශික දේශපාලනය කරන අයගෙනුත් දැඩි විරෝධයක් දුමින්ද හුළංගමුව සම්බන්ධයෙන් තිබුණා. එතකොට මම හිතන්නේ ඒ නිසා වෙන්නේ නැති හර්ෂණ සූරියප්පරමව තනතුරට පත් කරලා තියෙන්නේ යෝජනා වෙලා තියෙන්නේ. කොහොමරි ඊයේ පාර්ලිමේන්තුවෙන් හර්ෂණ සූරියප්‍රම ඉල්ලාසන. එතකොට හර්ෂණ සූරියප්‍රමගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය එහෙම නැත්නම් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරයෙන් දැන් හිස්සලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු ආසනයක් හිස්සලා තියෙනවා. ඒකෙන් හර්ෂණ සූරියප්‍රම පාර්ලිමේන්තුවේ ආචාර්ය හර්ෂණ සූරියප්‍රම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට ජාතික ජන බලවේගය. එතකොට එතනින් එන හර්ෂණ සූරියප්‍රම නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරුවා පහුගිය කාලේ පුරාවටම දැන් එතනින් පස්සේ කියන්නේ අද ඉඳන් හර්ෂණ සූරියප්‍රමගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය වගේම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිස්ව පවතිනවා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. මොකද දැන් කාවද මාලිමාව විසින් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවට පාර්ලිමේන්තුවට අරන් ඉන්න කියන සංවාදයක් එළියේ සමාජයේ තියෙනවා. සමාජ මාධ්‍ය ඇතුළේ වගේම එළියේ දේශපාලන කතිකාව ඇතුළේ. එතකොට පුද්ගලික මම ඊයේ Facebook post එකක් දැම්මා. මෙතනට හොඳම සුදුස්ස විදිහට මේ වෙලාවේ මගේ පුද්ගලික යෝජනාව තමයි විපුල් කුමාරප්පෙනම කියලා. ඒකට අමතරව මගේ තව යෝජනාවක් තමයි විමල් කැඩිපිආරච්චි කියලා කියන්නේ. එතකොට විමල් කැඩිපිආරච්චි ගැන අපි හැමෝම දන්නවා සහ ජාතික දේශපාලනයේ සිටි යුතුම පුද්ගලයෙක් විදිහට මොන දේශපාලනය කරත් සිටි යුතුම පුද්ගලයෙක් විදිහට අපි පුද්ගලික විශ්වාස කරනවා. නමුත් මේ වෙලාවේ පවතින හිඩස පුරවන්න උන්ද දෙනාගෙන් කවද ගේන්නේ කියන තාම ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශපත් කළේ නැහැ. කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. ඒ කොහොම වුණත් අපේ යෝජනාව තියෙන නම් දෙක තමයි. ඉතින් ඔතන විමල් කැඩිපිආරච්චි පාර්ලිමේන්තුවලවත් උපුල් කුමාරප්පුරම් පාර්ලිමේන්තුවලවත් එහෙම නැත්නම් වෙන කෙනෙක් ආවත් තත්ත්වය කොහොම වෙයිද කියලා කියන්න බෑ. හැබැයි මගේ යෝජනාව උනේ උපුල් කුමාරප්පුරම් පාර්ලිමේන්තුවේ එක ඇතුළේ අතරම මේ වෙද්දි බරපතල අර්බුදයකට ලක් වෙලා ඉන්න අධිකරණ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් වගකීම ඔහුට පවරන්න. මොකද ලංකාවේ අධිකරණ අමාත්‍ය තුමා කියන කෙනාව පොල් පිටකින් කබාගත්ත කෙනෙක් විදිහට තමයි මේ වෙද්දි අපිට පේන්නේ. සහ එළියේ මම හිතන්නේ ගොඩක් අයට මේ ප්‍රශ්නය සහ ඒ ගැටලුව මතුවලා තියෙනවා. මොකද අධිකරණ අමාත්‍යවරයා වැඩ බාර ගැනීමත් සමග එතනින් පස්සේ ඔහුගේ දිගින් දිගටම කල්ක්‍රියාව දිහා බැලුවොත් එහෙම ඉතාමත් ශෝකජනක විදිහට තමයි ඉතාමත් කනගාටුදායක විදිහට තමයි ඔහු කටයුතු කරලා තියෙන්නේ කියන එක ඉතාමත් පැහැදිලි. මේ කතාවට එන්න කලින් හර්ෂණ සූරියප්‍රම නම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ කවුද කියලා පොඩ්ඩක් කියන්න. හර්ෂණ සූරියප්‍රම කියලා කියන්නේ ආචාර්ය හර්ෂණ සූරියප්‍රම කියලා කියන්නේ විවිධ සමාගම්යක කාලයක් තිස්සේ වැඩ කරපු පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ලංකාවේ සුළුම්පත් සහ විනිමය කමිෂන් සභාවේ ආයතනීය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරලා තිනවා. ඒ වගේම මේ සමාගම්යක කාලයක් තිස්සේ වැඩ කරපු මේ සම්බන්ධයෙන් මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලෙක්. ඒ වගේම ඔහු ලංකාවේ ඔහු පසුගිය කාලේ පුරාටම අපි කියවගත්ත විදිහ තමයි ඔහු ලංකාවේ ආර්ථික මොඩල් එක විශ්වාස කරන්නේ. ඇත්තම දක්ෂිණාංශික ආර්ථික මොඩල් එකක් විශ්වාස කරන කෙනෙක්. ඒ කියන්නේ ලිබරල් ආර්ථිකයක් විශ්වාස කරන කෙනෙක් කියන එක තමයි. මොකද ඔහු නැතිවරණ වේදිකාවේ දිගින් දිගටම ඔහු පෙනී හිටියේ. ඔහුගේ කතා ඇතුළේ අපිට දකින්න අහන්න ලැබුණ දේ තමයි ඔහු විශ්වාස කරන්නේ මේ අපි මේ දැන් ගමන් කරමින් යන ආර්ථික ක්‍රියාවලිය ආර්ථික මොඩියුලය තමයි මේ විද්‍ය අපිට වැදගත් සහ අපි කළ යුත්තේ කියන එක. ඒක ඔහු දිගින් දිගටම ඔහුගේ කතා ඇතුළේ පේන්න තිබ්බ. ඉතින් ආමාංශික ආණ්ඩුවක් බලයට පත් වුණාන් පස්සේ වාමාංශික ආර්ථිකයක් හැදෙයිද ඒගොල්ලෝ විශ්වාස කරන මොඩලයක් මේක ස්ථාපිත වෙයිද කියන ප්‍රශ්නෙට ඇත්තටම දැන් උත්තරයක් හම්බෙලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ කවුරු දේශපාලන බලයට පත් වුණා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේ ආර්ථික මොඩලය තමයි කියන එක. ඒකට ඒකට හර්ෂණ සූරියප්පරම මේ විදි මුදල අමාත්‍යාංශ ලේකම්වර විදිහට පත් වීමත් එක්ක ඒ සැකේ තවදුරටත් ඒ කියන්නේ ලංකාවේ වාමාංශික ආණ්ඩුවක් දේශපාලනය බලය ලබා ගත්තන් පස්සේ වෙන්න තිබ්බර එක බයක් තමයි ආර්ථිකය කොහොම හැසිරෙයිද ආර්ථිකය කොහොමද වයිද කියන එකට. ඒකට සාධාරණ උත්තරයක් ආණ්ඩුවේ පාර්ශවයෙන් ලැබිලා තියෙනවා. ඉතින් හර්ෂණ සූරියප්‍රම ඉස්සරහට කොහොම ක්‍රියා කරයිද කියන එක දන්නේ නැහැ. නමුත් ඔහු මේතෙක් කාලයක් ඔහු විශ්වාස කරපු ආර්ථික මොඩලය තමයි දක්ෂිණාංශික ඒ කියන්නේ ලිබරල් ආර්ථිකය. ඉතින් අපි බලමු ඔහු ඉස්සරහට මොනවද කරන්න කියන එක. නමුත් ඒකට අදාළව ඒ තනතුරට අදාළව ඔහුට ඇත්තටම මනාපල පුරුද්දක් සහ ඒ සම්බන්ධ විෂය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රාමාණික දැනුමක් විද්වත් දැනුමක් ඔහුට තියෙනවා කියන එක තමයි අපේ පුද්ගලික විශ්වාසය. ඉතින් අපි සුබ පතනවා හර්ෂණ සූරියප්‍රමට ඔහුගේ නව අමාත්‍යාංශ ලේකම් ධුරය කටයුතු කරගෙන යන. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා ලංකාවේ හිටපු මුදල අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මතක් කරනවා වගේම ඔහු කරපු සේවය වෙනුවෙන් ඔහුට ස්තුති කරනවා. මොකද ලංකාවේ ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයක ඉන්න කාලේ 2022 අප්‍රේල් මාසයේ වැඩ බාර ගන්න මුදල අමාත්‍යාංශ ලේකම් රේවකට පැවති ආණ්ඩුවත් එක්කම ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ බලයට පත් වුණාන් පස්සේ මේ අවුරුදු දෙකමාර තුන ඇතුලේ කාලේ අවුරුදු තුන ඇතුලේ ඔහු කරපු සේවය ඉතාමත් විශිෂ්ට. මොකද ඒ කැපකිරීමේ සේවය ඉතාමත් ඉහළ ගණ එකක්. අපි හිටපු තැන ඉඳලා දැන් අවුරුදු 3ක් ආපස්සට හැරිලා බලුවම පස්සේ අපිට ඒක මනාව පැහැදිලි. ඉතින් මම හිතන්නේ ඇත්තටම ලංකාවේ ඔහු සමුගැනීමේ දවසේ කරපු කතාව ලංකාවේ මිනිස්සුන්ට තිර දාලා පෙන්වන තරම් වටින කතාවක්. ඒ මට්ටමට
ඔහු මේ රටේට ඔහුගේ වගකීම නිසියාකාරව ඉටු කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ වගකීම ඉටු කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වයකට ආණ්ඩුව ලබා දීලා තිනවා සහ ලංකාවේ මිනිස්සු ඒ කැපකිරීම ඔහුත් එක්ක සිද්ධ කරලා තිනවා. ඒක තමයි අපි දැන් මේ ආපස්සට හැල බැලුවම අපි මේ ඉන්න තැනත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාව. ඒ පැත්තකට දාලා අපි ආයෙමත් නැවත වතාවක් ආවොත් එහෙනම් හර්ෂණ සූරියපුරමුගේ හිස්සන පාර්ලිමේන්තු ආසනයට පුල් කුමාර රත්නම යෝජනා කරන්නයි කියන කාරණාවට මම කලින් කිව්වත් වගේ යෝජනාව වෙන්නේ අධිකරණ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්න සහගත හැසිරීමට පුල් කුමාර රත්නම තමයි සුදුස්සා කියන එක. ඒකට අධිකරණ අමාත්‍ය ධූරය හර්ෂණ නානායක්කාරගෙන් අයින් කරලා මේ වෙලාවේ පුල් කුමාර රත්නම ඒ තනතුර දාගන්න පුළුවන් නම් මම හිතන්නේ ආණ්ඩුවට තව ටික කාලයක් දුවන්න පුළුවන්. එහෙම නැත්නම් තව ටික කාලයක් මේ අවුරුදු 5 අවසාන වෙනකම් උන්ට යන්න පුළුවන් කියන එක තමයි. ඉතින් දැන් අධිකරණ අමාත්‍ය වර්තමාන අධිකරණ නැමැති විදියට ඉන්න හර්ෂණ නානායක්කාරගේ ප්‍රශ්න මොකක්ද කියලා ඇහුවොත් ඒ 아무තෙන් කියන්න දෙයක් නැහැ. නමුත් අපි ඔහුගේ භාවිතාව පොඩ්ඩක් අතීත මේ ඔහු කරලා තියෙන මොනවද කියලා බැලුවොත් එහෙම ඔහු තනතුර බාරගෙන ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ලෝක අපරාධකාරයට ඉතාමත් දූෂිත අපරාධකාරයට උපහාර දෙන මට්ටමට පළවෙනි තාවයකට ආවා. ඒ වෙලේ සමාජ මාධ්‍ය තුළ විශාල විරෝධයක් ඒ සම්බන්ධයෙන් පැන නැගුණා. ඒකට අමතරව ඊට පස්සේ ටික කාලයක් යනකොටම ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන සැකකරුවන් තුන්දෙනෙක්ව නිදහස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුව ලියුම් ගැහුවා. එතකොට ඒ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ විෂය සම්බන්ධයෙන් ඇත්තටම අධිකරණ මත ධූරයට තමයි මේ වගකීම් පැවරලා තියෙන. හැබැයි ඔහු ඒ අවස්ථාවේදී නිහඬව හිටියා සහ ඊට පස්සේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ප්‍රශ්න විසඳනකම්ම ඉන්නුණා. ඊට පස්සේ දැන් මෑතක වාර්තා වෙච්ච තවත් සිදුවීමක් තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරුවන් නිදහස් වෙච්ච කාරණාව. 2200කට ආසන්න පිරිසක් මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ නොනිල වශයෙන් රැඳවියන් නිදහස් වෙලා තියෙනවා. එතකොට ඔහුගේ විෂය බන්ධන අධිකරණ අමාත්‍ය ධූරය. එතකොට ඔහුට අදාළ බන්ධනාගාර ඇතුලේ ලංකාවේ 200කට වඩා පිරිසක් නොනිල වශයෙන් නිදහස් වෙලා කියන කාරණාව බරපතල ප්‍රශ්නයක්. මොකද ඔහුගේ වගකීම හරියට ඉෂ්ට කළාද කියන ප්‍රශ්නේ නැවත වතාවක් අධිකරණ අමාත්‍යවරයා ඉස්සරහා මතුවෙනවා. මොකද ඔහුට බැරි වෙලා තියෙනවා මේ ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන ඒ අකටයුතුකම් ටික නවත්ත ගන්න සහ ඒවට අවශ්‍ය පිළියම් යොදන ක්‍රියාවලිය. ඉතින් හර්ෂණ තමන්ගේ වැඩේවත් හරියට කරලා නැති වුණාට ගල්කිස්සේ සභාව පිටුන වෙලාවේ ගිහිල්ලා එන පම්පෝරියන් ගන් ගහනවා. අර මහින්දානන්දගේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් දීපු තීන්දුව එන අවඥා සහගත විදිහට. අතර මේ අවඥා සහගතයි කියලා අපි විශ්වාස කරන්න හේතුව තමයි ඔහු අධිකරණ අමාත්‍යවරයා. ඔහු අධිකරණ අමාත්‍යවරයා විදිහට සභාවට ගිහිල්ලා සභාවකදී කියනවා මේ සභාව පිටුන අවස්ථාවේදී කියනවා වෙන ආණ්ඩුවක් තිබුණා නම් මේ වගේ නඩු තීන්දුවක් එයිද කියන එක. සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද විවිධ ආණ්ඩු කාලේ විවිධ ආණ්ඩු තියෙනකොට ලංකාවේ විවිධ ආයතන හැසිරෙච්ච විදිහ සම්බන්ධව විවිධයට චෝදනා තියෙනවා, ප්‍රශ්න තියෙනවා, සාකච්ඡා තියෙනවා, විසංවාද තියෙනවා. මොකද අධිකරණ අමාත්‍යවරයා විදිහට කිසිම වෙලාවක නොකළ යුතු තිබුණු ප්‍රකාශයක් ඔහු විසින් සිද්ධ කරනවා ලංකාවේ අධිකරණ පද්ධතිය විහිළුවට ලක් කරන මින් වගේ. ඉතින් ලංකාවේ නීතිය ඒ තරම් කිසිම දවසක ඇත්තටම එහෙම වෙලා නැහැ. මම පුද්ගලික විශ්වාස කරන ලංකාවේ අධිකරණ තමන්ගේ වැඩේ දිගින් දිගටම සිද්ධ කරලා තියෙනවා මොන ආණ්ඩුව තිබ්බත්. එහෙම තැනකදී ඔහු ඒ කරපු ප්‍රකාශය තමත් බරපතලයි සහ ඒක ඉතාමත් අවඥා සහගත පිළිකුල් විදියට බැහැර කළ යුතු දෙයක්. හැබැයි එතනින් නවතින්නේ නැති හර්ෂණ සූරියපරම ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා ඊයේ නෙමෙයි පෙරේද මට මතක විදියට අර සිංහල භාෂාව කතා කරන එක නිකන් තමන්ගේ තත්ත්වයට හරිය නෑ. අනිත් භාෂා ඒ සිංහල සහ දෙමළ කියලා කියන්නේ පහළ භාෂා ඉංග්‍රීසි තමයි ඉහළ භාෂා වගේ අදහසක් ගම්ම වෙන ප්‍රකාශයක්. ඔහු වෙලම ඒ ප්‍රකාශය නිවැරදි කීමක් කරනවා. නමුත් අර ඔහුගේ ඇතුලේ තියෙන භාවිත ඔහුගේ ඇතුලේ තියෙන අර අභ්‍යන්තර තත්ත්වය තමයි මේ විදිහට එහෙම ගම්මේ වෙලා එළියට එන්නේ. ඉතින් අධිකරණ අමාත්‍ය ධූරවරයා සම්බන්ධයෙන් අපිට තියෙන එහෙම විෂය තමන්ගේ සබ්ජෙක්ට් එක හරියට නොකිරීමේ ප්‍රශ්න ඒ අරගෙන වෙන කිසිම විවේචනයක් ඔහු සම්බන්ධ නැහැ. නමුත් ඔහුගේ විෂයවත් ඔහුට ඔහුගේ අධිකරණ අමාත්‍ය වංශයවත් ඔහුට හරියට කරගන්න බැරි නම් ඔහුට පැවරලා තියෙනවා කියමත් හරියට කරගන්න බැරි නම් තැන් වල කයියක ගහලා හරියන්නේ නැහැ. ඔහු ඉල්ලස් වෙලා ඒ වෙනුවට කරන්න වැඩේ කරන්න පුළුවන් කවුරුත් සුදුසුෙක් ඒ තැන බාර දිය යුතුයි. ඉතින් ඒ නිසා තමයි පුල් කුමාර අපිට මේ මෙතනට අපේ යෝජනාවක් විදිහට අපි ඉදිරිපත් කරේ. ඒක තමයි කතාව. අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. ජාතික ලැයිස්තුවෙන් එක්ක කැඩිපියාරච්චි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුල් කුමාර පෙරම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. කොහොම වුණත් පවතින මේ සිටුේෂන් වල දරව ආණ්ඩුව කළ යුතුයි කියලා අපි පුද්ගලික විශ්වාස කරන කාරණාව තමයි අපි වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරේ. ඉතින් අපි බලමු මොකක් වෙයිද කියලා. සමහරවිට හර්ෂණ නායකකාර ඉදිරි අවුරුදු 5න් පාර්ලිමේන්තුවේ අධිකරණ අමාත්‍යවරයා විදිහට කටයුතු කරගත්තා. අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. අපේ අදහස තමයි අපි එහෙම කිව්වේ. ඉතින් සහ ඊට පස්සේ දැන් හර්ෂණ සූරියපෙරමුණගේ හිස්සන නියෝජ්‍ය මුදල් ඇමති ධූරයට කවුරුපත් වේද කියන එකත් අපි බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. කවුරුපත් වේද කියලා දන්නේ නැහැ. වර්තමාන ආණ්ඩුව ඇතුලේ 159 ඇතුලේ එහෙම කෙනෙක් නැතිනම් සමහර විට අතන ජාතික ලැයිස්තුවේ වෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ වෙනලා හුට යම අදාළ විෂය බාර දෙන්න පුළුවන්. මොකද අපිට වැඩ කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒකට ඇත්තටම දැන් තේරලා තියෙනවා හැම වැඩ කරන්න මහ ලොකු පිටසක් ආණ්ඩුවට නැහැ.
ඉන්න පිරිස තමයි කළමනාකරණය කරගෙන මේ වැඩේ කරන්න වෙන්නේ කියන එක ඒකට විවිධ සංවාද තියෙනවා. නමුත් ඒක තමයි අපිට පේන්න තියෙන කාරණාව. ඒ නිසා තමයි අන්තිමේදී පොහොට්ටුවත් එක්ක අතොණ්ඩමන්ල එක්ක මුස්ලිම් කොංග්‍රස් එක අර ඒගොල්ලෝ කියපු අර ඒගොල්ලෝ විසින් දිගින් දිගටම අර රැකගෙන හිටපු කන්‍යාභාව විනාශ කරගෙන ඔහු දැන් ඕනම කෙනෙක් එක්ක යහංගතන මට්ටමට ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. ඒක වැරදි නෑ. ඒක විය යුතුයි. අපිත් කිව්වේ එහෙම තමයි දේශපාලනයේදී හොඳ හෝ නරක කියලා දෙයක් එහෙම පවතින විදිහක් නැහැ. මේ අවස්ථාවේ හොඳ වෙලා අනිත් අවස්ථාවේ ඒ කියන්නේ මේ වෙලාවේ අපි කරනකොට හොඳ වෙලා අනිත් අය කරනකොට ඒක නරක වෙන්නත් අනිත් අය කරනකොට ඒක නරක වෙලා අපි කරනකොට හොඳ වෙන්නත් එහෙම බෑ. ඒකට ඩීල් නම් ඩීල් එක ආණ්ඩුව කරත් එකයි විපක්ෂ කරත් එකයි. හැබැයි දැන් පේන්න තියෙනවා මේ ප්‍රායෝගික යථාර්ථයේ ආණ්ඩුවත් වෙනින් තියෙනවා. ඉතින් අපි සතුටුයි සහ අපි සුබ පතනවා ආණ්ඩුවට අර තමන් රැගෙන හිටපු කන්‍යාභාවය විනාශ කිරීම සම්බන්ධයෙන්. දැන් එතකොට කාටවත් ඇඟිල්ල දික් කරලා මේ ඩීල් දේශපාලනය ස්වාධීන වේශයෙන් එන්නේ හොරු වගේ කතා අපිට තවදුරටත් මේ මහ පොළොව ඇතුලේ අහන්න ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඕක තමයි අද කතාව. අපි ආයිමත් ඉක්මනට හම්බෙමු තව වීඩියෝ එකකින්. එතකන් එහෙනම් ආරාධනා කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.